ඔබත් දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, අක්මා රෝග, ශ්වසන පද්ධති රෝග, ગેස්ට්‍රයිටිස් මේ වගේ රෝග වලින් පෙළෙන කෙනෙක්ද? එහෙනම් ඔයාලට හොඳම විසඳුමක් ගැන කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ වයි කියන ගුලියකින් 3ක් බොන්න. ඇය තමයි හෝමගම වෙදහාමිනේ. අපි ඇවිල්ලා ඉන්නේ වෛද්‍යතුමිය බෙහෙත් කරන හෝමගම සිද්ධාදී වෙදමැදුරට. වෛද්‍යාචාර්යනී චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය තමයි මේ වෛද්‍යතුමිය බොහෝ දෙනෙක් සුවපත් කරපු. මොකද්ද මේ ඉතිහාසය ඔබතුමියගේ? අවගම් වෙද පරම්පරාවේ තමයි වෛද්‍ය ක්‍රමය පැවත ඇවිල්ලා තියෙන්නේ. මම මගේ ආච්චිගේ වෙදකම තමයි කරගෙන යන්නේ දැන්. දැන් මේ බොහෝ දෙනෙක් කතා කරන වෛද්‍යතුමියගේ විශේෂත්වය මොකද්ද මේ වෙද ක්‍රමය? මටම ආවේනික වෙච්ච ප්‍රතිකර්මයක් තමයි කරන්නේ. බෙහෙත් සාප්පුවකින් බෙහෙත් ටිකක් කිරලා අරගන්න කියලා කවදාවත් ලෙඩෙකුට බෙහෙත් දෙන්නේ නැහැ. සියලුම බෙහෙත් අපි විසින්ම තමයි නිෂ්පාදනය කරලා රෝගියාට ලබා දෙන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක් ඔබතුමිය ගැන දන්නවා. හැබැයි නොදන්න කෙනෙක්ට බලන් ඉන්නවා නම් මොන රෝග වලටද ප්‍රතිකාර කරන්න ඔබතුමිය? මං ඇත්තටම සරුවාංග වෛද්‍යවරියෙක්. සියලුම රෝගවලට ප්‍රතිකාර කරනවා. මේ ආතරයිටිස් වර්ග 166ක් තියෙනවා. මේ 166ම හැදිලා ආවත් මට සුව කරන්න පුළුවන්. අක්මා රෝග, අක්මාවේ පැටි liver, එතකොට සිරෝසිස් හැදිච්ච රෝගීන් පවා සුව කරනවා. බයිපාස් කරන රෝගියෙක් පවා බයිපාස් නොකර සුව කරන්න පුළුවනි. පොතු කබර, සමේ රෝග, අංශභාගයේ දියවැඩියාව, ગેස්ට්‍රයිටිස්, මලබද්ධය, අරිසස් රෝග, ඒ වගේ සියලුම රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. දැන් වෛද්‍යතුමිය ඉස්සර නම් ගොඩක් වෙලාවට කියන්නේ මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නාඩි බලලා තමයි වෙදකම් කරන්න කියලා. දැන් මේ ක්‍රමය වෙනස් වෙලාද? නාඩි බලන්නම ඕනේ කියලා මතයක් නැහැ. අපිට පුළුවන් නාඩි බැලුවේ නැති වුණත් රෝගියාගේ වෛද්‍ය වාර්තාවක් වුණත් බලලා ප්‍රතිකාර කරන්න. කවදාවත් සිංහල බේත් බීලා වකුගඩු නරක් වෙච්ච වෙලා නැහැ. වෛද්‍යවරයාගේ අනුමැතිය නැතුව කොහෙන් හරි ගන්නවා අරිස්ටයක්. අරගෙන ඕක දිනපතා බොන්න පටන් ගත්තොත් වකුගඩු දෙක නෙමෙයි ඊට එහා ගිහිලා තව දේවල් උනත් විනාශ වෙන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්න කට්ටියට හැකියාවක් තියෙනවද ඔබතුමියකින් ප්‍රතිකාර ගන්න? ඔව් ඇත්තටම ලෝකේ රටවල් 20ක විතර රෝගීන් මගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඊයේත් මං ගාවට විදේශිකයෝ දෙන්නෙක් ඕස්ට්‍රේලියාව ඉඳලම ඇවිල්ලා තිබුණා ප්‍රතිකාර ලබා ගැනීමට. එයාගේ වකුගඩුව නරක් වෙලා කියලා මම සනීප කරපු රෝගියෙක් කියලා තියෙනවා. ඔයා කොහෙවත් යන්න එපා ලංකාවට ගිහිල්ලා අහවල් වෛද්‍යතුමියගෙන් ප්‍රතිකාර ගන්න කියලා. මගෙන් මාස 3කටම බෙහෙත් අරගෙන ඊයේම යා ඕස්ට්‍රේලියාවට යන්න ඊයේ රෑම ෆ්ලයිට් එකේ නැගිනවා කිව්වා. වෙන වෙදමැදුරු වල වගේ කසාය දෙන්න නැත්නම් තෙල් බෙහෙත් මේවා ටිකක් අඩුයි වගේ මට පේනවා. සාම ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙලා යනවා වගේ පේනවා. මොකද්ද මේ රහස? ලෙඩාගේ හැම වෙලේම වෛද්‍ය වාර්තාවල් බලලා ලෙඩා සුව වෙලාද කියලා බලලා තමයි ලෙඩාව රෝගයෙන් නිදහස් කරන්නේ. ඒ වගේම තමයි අපි බෙහෙත් කසාය ඔක්කොම හදන්න අවශ්‍ය කරන බෙහෙත් වර්ග සේරම කුඩු කරලා පැකට් කරලා දෙන්නේ. තෙල් එක අපි තෙල් ඔක්කොම හිඳිනවා. තෙල් වර්ග හිඳලා ඒවා මම්ම තමයි කරන්නේ. ඒ තෙල් සේරම හිඳලා ඒවා අවශ්‍ය කරන විදිහට රෝගියාට කරන්න ඕන ක්‍රමය කියනවා. එතකොට රෝගියෙකුගේ අපි කියමු මංගාවට වැඩිම එන්නේ ආතරයිටිස් රෝගීන්නේ. කොඳු වැඩ වෙච්ච අය එනවා. අතපය නවන්න දිගාරන්න බැරි අය එනවා. එතකොට අපි කියනවා කොන්දට මේ විදිහට තෙල් ගාන්න මේ වගේ දේවල් කරන්න කියලා අපි ඒව රූප සටහන් ඇඳලා එයාට ගාන්න ඕන විදිහ කියලා දෙනවා. එතකොට එයාට තව තැනකට ගිහිල්ලා ඒ දේ කළ යුතු නෑ. ගෙදරම කෙනෙකුට කියලා මේ දේ කරගන්න පුළුවන්. එතකොට රෝගියාගේ අතේ තියෙන මුදලත් ඉතුරු වෙනවා. රෝගෙත් ඉක්මනින් සුව වෙනවා. ඔබටත් හිතුණා නම් වෙදහාමිනේගෙන් බෙහෙත් ගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයට ගිහිල්ලා ඔබේ රෝගය සුවපත් කරගන්න හැකියාවක් නොලැබුණා නම් මම හිතන්නේ හොඳම විසඳුම තමයි මේ තැන. මේ තැන ගැන විස්තර සම්බන්ධ කරගන්න කොහොමද කියලා අපේ වීඩියෝ එක උඩ තියෙන කැප්ෂන් එකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෝ අතරත් ෂෙයා කරගන්න. ඔයාලගේ යාළුවන්වත් වුන් පෙළෙන රෝග වලින් බේරා ගන්න.